විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගේ ලක්ෂණ අද අපි ඔබට කියන්නම්. ඔබටත් එම ගුණාංග තියෙනවාද? එසේනම් ඔබත් මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයෙක්. සහ මේ ගුණාංග ඔබේ ජීවිතේ ඇති කරගන්නේ කෙසේද යන්න අද අපි මේ වීඩියෝ එක තුලින් බලමු. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කිසිවෙකුගේ පිහිටක් නොලබන විටත් නිවැරදි දේ කරන පුද්ගලයා. බලන්න ඔබ මේ අතර සිටිනවද කියලා. මොහු තත්වයන්ට නොව තමන්ගේ වටිනාකම් අනුව ජීවත් වීමට උත්සාහ දරනවා. දුෂ්කර අවස්ථාවන්හිදී පවා ප්‍රශ්න තිබෙන විටදී පවා විශේෂයෙන් කිසිවෙකු නොබලන විටදී පවා හරි දේ කිරීමට උත්සාහ කරයි. ඔවුන්ව අවුල් නොකරගනි. ඔවුන් තම ආත්මාර්ථකාමීත්වය ආරක්ෂා කර ගැනීමට බොරු නොකියයි. ඔවුන් පුද්ගලික ලාභය සඳහා අන් අයව පාවා දෙන්නේ නැති තැනැත්තන්ය. ඔවුන් වචනයෙන්ම බැඳී සිටී. මිනිසුන් ඔවුන් විශ්වාස කරයි. මොකද ඔවුන් ස්ථාවර සදාචාරාත්මක හැසිරීම් තුළින් එම විශ්වාසය නැවත නැවතත් උපයාගෙන ඇති නිසා. මොවුන් මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසක්. බුද්ධිමත් තමා කෙරෙහි ප්‍රවීණත්වයක් ඇති කරගත් පුද්ගලයා. මෙම පුද්ගලයා තමන්ගේම හැඟීම් සහ අන් අයගේ හැඟීම් හොඳින් තේරුම් ගනී. ඔවුන්ට තම කෝපය පාලනය කර ගැනීමට, ආතතිය කළමනාකරණය කිරීමට සහ කරුණාව සහ සංවේදනය සමග ගැටුම් මගහරවා ගත හැකි හසල බුද්ධියක් ඔවුන් සතුව පවතී. ඔවුන් ගැඹුරින් සවන් දී කල්පනාකාරීව කතා කරයි. ඔවුන්ට ඔවුන් හරි කියලා ඔප්පු කිරීමට හෝ ඔවුන්ට නිදහසට කරුණු ඔප්පු කිරීමට අවශ්‍ය නැත. ඔවුන් තේරුම් ගැනීමට ඉලක්ක කරයි. එම චිත්තවේගීය සංසුන්කම ඔවුන්ට බලය ලබා දෙයි. අන් අය කෙරෙහි නොව තමන් කෙරෙහි. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. නිහතමානීකම ඇති පුද්ගලයා. ඔවුන්ගේ ශක්තිය බලය තිබියදීත් ඔවුන් හට ඕනෑම දෙයක් කිරීමට පුළුවන්කම තිබියදීත් ඔවුන් නිහතමානීව සිටි. ඔවුන් පුරසාරම් දොඩවන්නේ නැහැ. ඔවුන්ට කිසිම කෙනෙකුගේ අවධානය දිනා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සෑම විටම ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බව ඔවුන් දන්නා අතර ඔවුන් කිසි විටකත් අන් අයව පහත් කොට සලකන්නේ නැහැ. ඔවුන් විශ්වාසයි. නමුත් අහංකාර නොවේ. ආඩම්බරයි. නමුත් ආඩම්බර නොවේ. ඔවුන් තම ක්‍රියාවෙන් ඔවුන්ගේ වචනවලට වඩා හයියෙන් කතා කිරීමට ඉඩ දෙයි. මොවුන්ද මේ විශ්වයේ සිටින පුද්ගලයන්ගෙන් පිරිසකි. විනය ගරුක පුද්ගලයා. අනෙක් අය සැනසීම සොයන අතර මෙම පුද්ගලයා වර්ධනය සොයයි. ඔවුන් ඉක්මනින් අවදි වෙනවා. ඔවුන් තම සැලසුම් වලට ඇලී සිටිනවා. ඔවුන්ට හැඟුණත් නැතත් කළ යුතු දේ කරනවා. සැමට ගෞරවයෙන් සැලකීම ඔවුන්ගේ කොටසක්. විනය යනු නිදහස බව ඔවුන් තේරුම් ගනී. ඒ ඔබේ කෙටි කාලීන ආවේගයන්ට අනුව නොව ඔබේ දිගු කාලීන වටිනාකම් අනුව ක්‍රියා කිරීමේ හැකියාවයි. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. අන් අයට ගරු කරන පුද්ගලයා. ඔවුන් කොතරම් බලවත් හෝ සාර්ථක වුවත් සෑම කෙනෙකුටම ගෞරවයෙන් සලකයි. ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ පිරිසිදු කරන්නෙකු වේවා. උසස් පුද්ගලයෙකු සෑම මිනිසෙකු තුළම වටිනාකමක් දකි. ඔවුන් කිසිම කෙනෙකු පහත් කොට සලකන්නේ නැහැ. ඔවුන්ට හිරිහැර කරන්නේද නැහැ. සැබෑ ශක්තිය ලැබෙන්නේ අන් අයව පාගා දැමීමෙන් නොවන බව ඔවුන් දනී. ඔවුන් කරුණාවෙන් නායකත්වය දෙන අතර බියෙන් නොව චරිතයෙන් ගෞරවයට පා තබයි. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. දිනෙන් දින වර්ධනය වන පුද්ගලයා. මොහු කිසිවිටකත් තමන් සියල්ල දන්නා බව විශ්වාස නොකරයි. ඔවුන් නිරන්තරයෙන් කුතුහලයෙන් සැමවිටම දියුණු වෙමින්, සැමවිටම කියවමින්, නිරීක්ෂණය කරමින්, අසමින් සිටින පුද්ගලයන් වේ. ඔවුන් තම ශරීරයට තරම්ම තම මනසෙහිද ආයෝජනය කරයි.
ඔවුන් තම කුසලතා වර්ධනය කර ගනී. ඔවුන්ගේ සිතිජය පුළුල් කර ගනී. සහ ඔවුන්ගේ ඉදිරි දර්ශනය නිර්මාණය කරයි. ඔවුන් ජීවිතයේ සිසුන් වන අතර ඔවුන් ගුරුවරුන් බවට පත් වූ විට පවා ඉගෙන ගැනීම නවත්වන්නේ නැත. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. වගකීම් සහිත පුද්ගලයා. මොවුන් නිදහසට කරුණු නොකියයි. ඔවුන් කාටවත් දොස් පවරන්නේ හෝ වගකීම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අවශ්‍ය විටකදී ඔවුන් සමාව අයදී. ඔවුන් තම වැරදි නිවැරදි කරගනී. තවද ඔවුන් සෑම අසාර්ථකත්වයකින්ම ඉගෙන ගනී. මන්ද වගවීම දුර්ලභ හා බලවත් බැවිනි. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. නිවැරදි දැක්මක් ඇති පුද්ගලයා. මෙම පුද්ගලයින්ට දැක්මක් ඇත. මඟ පෙන්වන්න අරමුණක්ද ඇත. ඔවුන් තමන් පෙටී සිටින්නේ කුමක් සඳහාද සහ ඔවුන් යන්නේ කොතැනටද යන්න ඔවුන් දනී. මෙම දැක්ම ඔවුන්ට අවුල් සහගත තත්ත්වයක් තුළ අවධානයෙන් සිටීමටද අරගලයෙන් ආශ්වාදයක් ලබා ගැනීමට සහ අවිනිශ්චිතතාවයේදී ඉවසිලිවන්තව සිටීමටද උපකාරී වෙනවා. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. ධෛර්යවන්ත පුද්ගලයා. මෙම පුද්ගලයා අවදානමින් වැළකී සිටින්නේ නැත. ඔවුන් අභියෝගවලින් සැඟවෙන්නේ නැත. ජනප්‍රිය නොවන විට පවා ඔවුන් සත්‍ය කතා කරයි. ඔවුන්ට අඩුපාඩු සිදුවද ඔවුන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. හරි දේ කිරීමට ඔවුන් ඉමහත් වෙහෙසක් දරයි. ධෛර්යය යනු ශ්‍රේෂ්ඨත්වයේ හදවතයි. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. ත්‍යාගශීලීවන්ත පුද්ගලයා. මෙම පුද්ගලයා නිර්ලෝභී පුද්ගලයෙකි. කාලය, දැනුම, කරුණාව සහ සම්පත් තවත් කෙනෙකු සමග බෙදා හදා ගනී. එය අන් අයගේ හිත් දිනා ගැනීම සඳහා නොවේ. තමන්ව පිළිගැනීම සඳහාත් නොවේ. ඔවුන් මඟ පෙන්වයි. ඔවුන් තවකෙකුව නගා සිටුවයි. සහ ඔවුන් අන් අයට සේවය කරයි. ඔවුන්ගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ ඔවුන් අත්කරගෙන ඇති දේ අනුව පමණක් නොව ඔවුන් මගදිගේ කොපමණ පිරිසකට උදව් කර ඇද්ද යන්න තුලින් වේ. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. ශක්තිවන්ත පුද්ගලයා. මොහු තමන් කවුදැයි ගැඹුරින් සහ අවංකව දනී. ඔවුන් තම ශක්තියින් තේරුම්ගෙන ඒවා අරමුණක් ඇතිව භාවිතා කරයි. නමුත් වඩා වැදගත් දේ නම් ඔවුන් තම අඩුපාඩු ගැන දැනුවත්ව සිටින අතර ඒවා මත නිරන්තරයෙන් වැඩ කරයි. ඔවුන් දිනපොතක සටහන් තබයි. ඔවුන් දැඩිව තමන්ගේම ප්‍රශ්න අසයි. සොයන් දැනුවත්භාවය යනු ඔවුන්ගේ සැබෑ ආත්ම සමග පෙළගස්වන මාලිමා යන්ත්‍රය වේ. මොවුන්ද මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් පිරිසකි. මෙම ලක්ෂණවලින් දැනටමත් ඔබට තිබෙන්නේ කුමන ගුණාංගයේද? අද සිට ඔබ වැඩ කරන්නේ කුමන ගුණාංගයටද? ඔබත් මේ විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක්ද? ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටි ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. පරිස්සමින් ඉන්න.